බ්‍රසීලයේ ඇමරිකානු දජය කොපි කලාද. 1889දී බ්‍රසීලයේ ඇමරිකානු දජයට බෙහෙවින් සමාන දජයක් භාවිතයට ගත් අතර අද වන විට බොහෝ අය එය ව්‍යාජ ලෙස සකස් කරන ලද පින්තූරයක් යැයි සිතති. නමුත් ඒ සැබෑවක් වූ අතර ඒ බ්‍රසීලයේ නිල ජාතික දජයද විය. මේ කතාව ආරම්භ වන්නේ 1889 නොවැම්බර් 15 වනදාය. දෙවන පෙද්‍රෝ අධිරාජ්‍යය යටතේ දශක ගණනාවක් අධිරාජ්‍යයක් ලෙස පැවති බ්‍රසීලයේ රාජාණ්ඩුව පෙරලා දමා රට ජනරජයක් බවට පත්විය. නව ජනරජ නායකයින්ට වහාම නව ජාතික දජයක් අවශ්‍ය විය. ඇමරිකා එක්සත් ජනපදයේ ෆෙඩරල් ක්‍රමය කෙරෙහි පැහැදුණු ඔවුහු කොළ සහ කහ පැහැති තිරස් ඉරි සහිත සහ තරුවලින් පිරුණු නිල් පැහැති කොටුවක් සහිත දජයක් නිර්මාණය කළහ. බැලූ බැල්මටම එය ඇමරිකානු දජයට පුදුමාකාර ලෙස සමාන විය. නමුත් එහි එක්තරා ගැටලුවක් තිබුණි. බොහෝ බ්‍රසීලියානුවන්ට හැඟුණේ මෙම නිර්මාණය ඕනෑවට වඩා ඇමරිකානු හැඩරුවක් ගන්නා බවත් බ්‍රසීලයේම අනන්‍යතාවය සහ ඉතිහාසයයින් නිසි ලෙස නිරූපණය නොවන බවත්ය. රට ජනරජයක් වූ පලියට සෑම කෙනෙකුටම තවත් රටක සංකේත අනුකරණය කිරීමට අවශ්‍ය වූයේ නැත. එහි ප්‍රතිඵලයක් ලෙස මෙම දජය වැඩිකල් පැවතුනේ නැත. ඇත්ත වශයෙන්ම එය පැවතියේ දින 4ක් පමණි. 1889 නොවැම්බර් 19 වනදා බ්‍රසීලය විසින් එය නව සැලසුමකින් ප්‍රතිස්ථාපනය කරන ලදී. තිරස් ඉරි වෙනුවට ඔවුන් පැරණි අධිරාජ දජයේ තිබූ කොළ පැහැති පසුබිම සහ කහ පැහැති දියමන්ති හැඩය රඳවා ගත්හ. එම දියමන්ති හැඩය ඇතුළත නිර්මාණකරුවන් විසින් රියෝ ද ජනයිරෝ නගරයට ඉහළින් පෙන්න රාත්‍රී අහස නිරූපණය කරන නිල් පැහැති ගෝලයක් ඇතුළත් කළ අතර ඒ සමගම ඕඩර් ඇන්ඩ් ප්‍රොග්‍රෙස් යන සුප්‍රසිද්ධ ආදර්ශ පාඨයද එක් කළහ. අද අප දන්නා නවීන බ්‍රසීලියානු දජයේ පදනම් බවට පත් වූයේ එම සැලසුමයි. එසේනම් බ්‍රසීලය ඇමරිකානු දජය කොපි කලාද. දින 4ක් සඳහා එම ප්‍රශ්නයට ලැබෙන පිළිතුර ඔව් යන්නට බෙහෙවින් සමීපය. නමුත් බ්‍රසීලය තවත් ජනරජයකින් ආභාසය ලැබූ සංකේතයක් වෙනුවට තමන්ගේම අනන්‍යතාවය පිළිඹු කරන සංකේතයක් අවශ්‍ය බව වහාම තීරණය කළේය. ලෝකයේ වඩාත්ම හඳුනාගත හැකි දජයන්ගෙන් එකක් සම්පූර්ණයෙන්ම වෙනස් මුහුණුවරක් ගැනීමට ගොස් බේරුණේ අන්න ඒ නිසාය.